Welcome to Kupia, your technology knowledge hub. ඔන්න අදත් කුප්පිය අලුත් ෆන්ක්ෂන් එකක් එක්ක. මොකක්ද අපි අද බලන්න යන ෆන්ක්ෂන් එක? අද බලන්න යන්නේ lookup ෆන්ක්ෂන් එක. බලමු lookup එක කොහොමද අපේ වැඩවලට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. හරි. පුරුදු විදිහට අපේ data set එක තියෙනවා. classroom එකකින් ළමයිගේ results තමයි මේ record එකේ තියෙන්නේ. අපි මේ data ටික පාවිච්චි කරලා බලමු කොහොමද lookup ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. ඒක අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. බලමු මෙතනට admission number පාවිච්චි කරලා ළමයිගේ නම, එයාගේ exam marks කොච්චරක්ද, එයාගේ results category කොහොමද කියලා ගන්න. හරි. අපි යම් function එකට සමානයි lookup. මෙතනදී අපි ඉස්සෙල්ලාම දෙන්නේ මොකද්ද හොයන්න ඕනේ කියන එක lookup value එක තමා lookup vector එක. ඒ කියන්නේ කොහෙන්ද හොයන්නේ? හරි. අපි මේක හොයන්නේ මෙන්න මේ column එකෙන්. ඊට පස්සේ results එක මොකද්ද? අපිට එන්න ඕනේ name එක. මේ name එකත් select කරගත්තා. වරහන වෙවුවා. නිකන් number එකක් දීලා බලමු. 12 කමල්. හරි. දැන් අපි results ටික ගමු. මෙතනදී අපි lookup function එකම තවත් වෙනස් විදිහකට පාවිච්චි කරන්න බලනවා. කොහොමද එහෙම කරන්නේ? lookup value එක හොයන්නේ මොකද්ද? මොකට against ද? හරි. ඊට පස්සේ exam marks. cell ටික lock කරගත්තා. මෙතනදී මොකද්ද උනේ? මේක රෙඩි වෙනස. හරි. මෙතනදී අපි දුන්නේ පළවෙනිට මොකද්ද හොයන්නේ? කොහෙන්ද හොයන්නේ? මොකද්ද උත්තරේ? හරි. මෙතනදී අපි දුන්නේ මොකද්ද? මොකද්ද හොයන්නේ? කොහෙන්ද හොයන්නේ සහ මොකද්ද උත්තරේ කියන එක අපි දුන්නේ මෙතන රේන්ජ් එකකින්. එතකොට රේන්ජ් එකේ අන්තිම කොලම් එක එයා සලකනවා ඉන්න ඕන උත්තරේ විදිහට. ඉතින් ඒක තමයි මෙතනදී උනේ. මෙතනදී 85 එන්නේ අන්න ඒ විදිහට ක්‍රම දෙකකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. රේන්ජ් එක දෙන විදිය. හරි. අපි දැන් results category කියන්නේ මෙන්න මේක අපි ගන්න යන්නේ. අපි ඒක ගන්න යන්නේ තවත් විදිහකට, තවත් ක්‍රමයකට. බලමු එකත් සමානයි lookup. මොකද්ද අපි හොයන්නේ? මෙන්න මේක තමයි අපි හොයන්නේ. කොහෙන්ද අපි හොයන්නේ? මෙන්න මේ රේන්ජ් එකෙන් අපි හොයන්නේ. ලොක් කරගත්තා. මොකක්ද එන්න ඕන results එක? මෙන්න මේක තමයි result. කරගත්තා. එකක් දාමු. හරි. අපි මෙතනට තව අලුත් දෙයක් කරලා බලමු. මෙතනට දෙමු drop down එක. කොහොමද drop down එකක් දෙන්නේ? data validation. data tool එක තුළ තියෙන්නේ. මෙන්න මෙතනින් data validation. මෙතන අපි select කරනවා list කියන එක. source එකට අපි දෙනවා මෙන්න මේ රේන්ජ් එක. රේන්ජ් එක ලොක් කරලා තියෙන්නේ ඕකේ. මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් දැන් admission number එක. අපි තව චුට්ටක් දෙයක් කරමු. මෙතන දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ first name එක විතරයි. අපි කොහොමද මෙතනටම last name එක ගන්නෙ? හරි. ඒකට චුටි දෙයක් කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ හදන්නේ functions දෙකක් එකට පාවිච්චි කරන්න. function දෙකක් එකට පාවිච්චි කරන්න සහ ඒ දෙක connect කරන්න. අපි space එකකින් තමයි වෙන් කරන්න හදන්නේ first name එකයි last name එකයි. එතනදී අපි පාවිච්චි කරන්නේ and symbol එක. and එකෙන් තමයි වෙන් කරන්න හදන්නේ. අපි inherit කම පාවිච්චි කරනවා. space එක මැද ස්පේස් එකක් තියලා අපි ආය මේ ෆන්ක්ෂන් එකම කොපි කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ලියමු ෆන්ක්ෂන් එක lookup. හොයන්නේ මොකද්ද? හොයන්නේ admission number එක. කොහෙන්ද හොයන්නේ? C column එකේ admission number එක හොයනවා. හරි. මොකද්ද results එක? B column එකේ තියෙන last name එක තමයි ඉන්න ඕන results එක අපිට. වා Fernand. දෙකයි marks B. හරි. මෙන්න මේ විදිහට තමයි lookup function එක අපේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපේ ඕනම function එකක් අපේ තියෙන thinking එකත් එක්ක ටිකක් එහෙම කරලා
කැමති කැමති යොදා ගන්න පුළුවන්. මේක තීරණය කරන්නේ අපි ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ අදාළ දේ ගෙනහලා දෙන එක විතරයි. ඒක මොන විදිහට පාවිච්චි කරන්න කියන එක තීරණය කරන්නේ අපි. හැම වෙලෙම ෆන්ක්ෂන් එකක් සහ නිද්දයක් පාවිච්චි කරද්දී අපේ අවබෝධය තමයි වැදගත් වෙන්නේ. අපේ අවබෝධයත් එක්ක ඒක එක එක ආකාරයට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න කොහොමද lookup function එක වැඩ කරන්නේ කියලා. පුරුදු විදිහට මම description එකේ දාන්නම් මේ data sheet එකේ URL එකෙන් download කරගෙන ඔයාලා try කරලා බලන්න පුළුවන්. සහ තේරුම් නැත්නම් කියනවා නම් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් function එක ලියපු තැන address bar එක පාවිච්චි කරලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.